ඉතින් අද වීඩියෝ එකත් එක්ක එකතු වෙන ඔයාලා හැමෝම ආයිබෝවන් කියලා පිළිගන්නවා. Photoshop වගේ software වලට බායි කියලා අපිට අවශ්‍ය කරන ඩිසයින් එක කිසිම software එකක් නැතුව ලේසියෙන්ම ඔයාට තනියම හදාගන්න පුළුවන් ක්‍රමයක් මම අද වීඩියෝ එකකින් කියලා දෙනවා. අපි හැමෝටම විවිධ අවශ්‍යතාවලට විවිධ දේවල් ඩිසයින් කරගන්න අවශ්‍ය වෙනවා. ඒත් Photoshop වගේ software එකක් පාවිච්චි කරලා කරගන්න නම් අනිවාර්යෙන් මූලික දැනුමක් අවශ්‍ය වෙනවා. ඉගෙනගෙන කරනවා නම් ඒකට ලොකු කාලයක් වැය කරන්න වෙනවා. නමුත් කිසිම මූලික දැනුමක් නැතුව කිසිම software එකක් නැතුව අපේ business එකට tuition එකට එහෙම නැත්නම් YouTube channel එකට අවශ්‍ය කරන design වැඩ කරගන්න පුළුවන් ක්‍රමයක් තමයි මේ කියන්න හදන්නේ. ඒ තමයි Canva කියන site එක. ඒකෙන් අපිට කිසිම මූලික දැනුමක් නැතුව අපිට අවශ්‍ය කරන නිර්මාණ කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. Google එකට ගිහිල්ලා Canva කියලා search කරාට පස්සේ ඔයාලට මෙන්න මේ Canva කියන site එක හොයාගන්න පුළුවන්. ඒකට ගියාට පස්සේ මෙන්න මේ විදියට තමයි බලාගන්න පුළුවන් වෙන්නේ. ඒකේ දකුණු පැත්තේ උඩම තියෙන ඔයාලට බලාගන්න පුළුවන් login කියලා සහ sign in කියලා. ඔයාලා දැනටමත් Canva account එකක් හදලා තියෙනවා නම් මෙතන login කියන එක ක්ලික් කරලා යන්න පුළුවන්. අලුතෙන්ම Canva එකට ආව කෙනෙක් නම් sign in කියන එක ක්ලික් කරලා email password දීලා ඔයාලට account එකක් create කරගන්න පුළුවන්. ඔයාගේ device එකේ දැනටමත් email එකක් add කරලා තියෙනවා නම් continue with Google කියන එකෙන් ඔයාලට account එකක් හදාගන්න පුළුවන්. account එකක් create කරලා ඇතුළට ගියාට පස්සේ මෙන්න මේ වගේ interface එකක් අපිට බලා ගන්න පුළුවන්. එතනින් අපිට අවශ්‍ය YouTube thumbnail එකක්ද එහෙම නැත්නම් tuition class එකට post එකක්ද ඒ වගේ අපිට අවශ්‍ය දේ තෝරලා edit කරගන්න පුළුවන්. අද වීඩියෝ එකෙන් මම කරන්නේ Canva ගැන පැහැදිලි කරලා දෙන එක විතරක් නිසා මම වැඩි විස්තර කරන්න යන්නේ නැහැ. channel එක subscribe කරලා තියාගන්න ඊළඟ වීඩියෝ එකෙන් මම අරන් එන්නම් මේව කොහොමද edit කරගන්නේ කියලා. birthday wishes වගේ පොඩි animation උනත් මේකෙන් අපිට edit කරගන්න පුළුවන්. එහෙමනම් Canva පාවිච්චි කරලා edit එකක් කරන්නේ කොහොමද කියලා ඊළඟ වීඩියෝ එකෙන් අරන් එනකන් අදට මම මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරන්නම්. ඔයාලා මේ වගේ වීඩියෝ දිගටම බලන්න කැමති නම් දැන්ම මගේ YouTube channel එක subscribe කරන්න. එහෙමනම් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.